Hi friends, ඉතින් ඔන්න අද තරම් ඇතිව බජා සුපරි වීඩියෝ. හරිද? ඉතින් අද කරන්න යන්නේ නැත්නම් hyperloop ගැන පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න. ඉතින් hyperloop ගැන දන්න තැන තියෙනවනේ. ඉතින් ඒ දන්න තැන තමයි මේ වීඩියෝ එක. හරි ඉතින්. වැඩි කතා ඕනේ. අපි යමු වීඩියෝ එකට. ඉතින් friends මොකද්ද මේ hyperloop කියන්නේ? hyperloop කියන්නේ friends අපිට මෙන්න මේ lab එකට ගිහිල්ලා ලැබ් එකේ මචං මෙන්න මෙතන මැද තියෙනවා මචං hyperloop කියලා. හරිද? ඉතින් ඔය hyperloop වලට ගියාම ඔයාලට පේනවා මචං මෙන්න මේ hyperloop එකක් දාලා hyperloop එකක් max කරොත් අපිට මෙන්න මේ වගේ එක ඒකේ තියෙන එක ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මේ wall katana skin, gun skin, emote, wall skin ඔය වගේ ගොඩක් දේවල් ඔයාලට ගන්න පුළුවන් මචං. සමහරක් ඒ වගේ vehicle skin පවක් තියෙනවා. මචං මේ තියෙන තවත් vehicle skin එකක් ඒ වගේ ඉතින් ඔය වගේ ඒවා ගොඩක් තියෙනවා මචං. ඉතින් මේකට තමයි friends hyperloop කියන්නේ. හරිද? ඉතින් ඒ වගේ කිව්වාට gem දීලා ඒක max කරලා මේ ගන්න පුළුවන්. ඉතින් friends ඔයාලා දැන් ඔක නිකන් evo ගන්නක් වගේ තමයි. evo ගන්නක් අපිට අරගෙන ඒක max කරලා gem යනවනේ. ඉතින් ඊට පස්සේ එකකින් වදින අර වැදිල්ල වැඩි වෙනවා. ඊට පස්සේ emote එනවා නම් මම මේ scene එක වෙන්නේ. ඉතින් friends මේකේ වෙන්නේ මේකෙනුත් අපිට එක ගන්න skin නම් වෙන මේක double range තියෙනවා නම් ඔන්න ඒ වගේ scene එකක් තමයි මචං hyperloop කරලා. හරිද? ඉතින් ඔයාලා hyperloop එකක් ගන්නවා නම් කොහෙන්ද ඒක ගන්න? ඉතින් hyperloop එකක් ගන්නවා නම් friends ඔයාලා පුළුවන් මෙන්න මේ store එකෙන් buy කරන්න. ඔයාලට ඉතින් store එකට ගිහිල්ලා ඔයාලා collection වලට යන්න. ඉතින් මේ විදිහට collection වලට ගිහිල්ලා මෙන්න මෙතන මේ තියෙනවා friends මේ emote තියෙනවා නම් ඔය emote තියෙනවා මචං. ඔය emote එකට යටින් තියෙනවා බලන්න මෙන්න මෙතන පොතක් වගේ. ඉතින් ඔන්න ඔතන යනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන පොත් තියෙනවා මචං. ඔය එක hyperloop science වලට මාරු වෙනවා. ඉතින් ඔයාලා පුළුවන් එතන තියෙන හොඳ hyperloop එකක් බලලා ඔයාලට buy කරන්න. හරිද? ඉතින් මේ ඔයාලා දැකලා ඇති මෙන්න මේ වෝල් එක දැකලා ඇති. ඊට පස්සේ මෙන්න මේ වෝල් එක දැකලා ඇති. ඔය ලයිව් ස්ට්‍රීමර්ස්ලා එහෙමත් බම් මෙන්න මේ වගේ බෝල් දාගෙන තමයි මම ගහන්නේ. ඉතින් ඒගොල්ලොත් මේ hyperloop එකම දාලා max කරලා එහෙම තමයි මචං තියෙන්නේ. හරිද? හරි බං ඉතින් එළම. ඉතින් ඔයාලා මේකක් ගන්න gem 499ක් යනවා. ඉතින් ඒකල එක max කරනටත් එක්ක බොහෝ දුරට gem 10000ක් වගේ යයි friends. ඉතින් මේ එකවර gem දාන්න ඕනේ නැහැ. ඔයාලා එක පොඩ දාලා gem ටික එකතු කරලා පොඩ max කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනින් buy කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඒකෙන් back කරලා lab එකට ඇවිල්ලා එතන hyperloop වලට ගිහිල්ලා මෙතනින් ඔයාලගේ ඒ hyperloop එකක් open කරන්න. එතකොට ඔයාලට පේනවා ඒක ගත්තු ගමන් friends ඔයාලගේ පළවෙනි level එක. ඒ කියන්නේ මගේ නම් මේ මං ගත්තු hyperloop එකේ මචං තියෙන පළවෙනිට තියෙන මේ backpack යන්නේ. ඉතින් friends මෙන්න මේ backpack එක හැමෙන්නේ free මචං. හරිද? ඊට මෙන්න මේ දෙවෙනි level එක ගියාම මෙන්න මේ grenade එක ගන්න. තුන්වෙනි level එකට ගියාම මේ මොකද්ද මේ loot box එක. ඉතින් ඔය වගේ තමයි මචං හම්බෙන්නේ. හරිද? ඉතින් ඊට පස්සේ මේව කොහොමද max කරන්නේ? ඉතින් මචං මේව max කරන්න නම් ආයෙත් store එකට ගිහිල්ලා මෙන්න මෙතන friends ඔයාලට පේනවා යටම තියෙනවා මචං මෙන්න item කියලා. ඔය item වල ගිහින් මේකෙන් මේ දෙවෙනි එකට යන්න. ඔය දෙවෙනි එකට ගියාම මෙන්න මෙතන තියෙන friends ඔයාලා hyperloop එකක් ගත්තොත් ඉතින් මේක පෙන්නන්නේ. ඉතින් hyperloop එකක් අරන් ඉවරලා මෙන්න මේක මෙන්න මෙතන පන් මේ hyperloop එකේ ෆොටෝ එකක් දාලා මෙතනින් token ටික වෙන්නයි. ඉතින් ඔයාලා මේක gem 40ක් වෙනවා friends. එකක් කොහොමද ඔයාලා ටිකක් අරන් එක max කරන්න. එතකොට වැඩි ගොඩ. ඉතින් ඔයාලා පොඩ්ඩක් මේව අරන් max කරද්දි හරි මට මතක විදිහට friends මේක max කරන්න පළවෙනි එකට යන්නේ gem පළවෙනි එකට යනවා friends කැලි 20ක්. දෙවෙනි එකට 35ක් හරි 35ක් හරි ඔය වගේ තමයි friends ගියේ. ඉතින් ඔහොම කැලි හම්බ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේව අරන් max කරන්න friends. ඉතින් එකෙන් එක item හම්බ වෙනවා. ඉතින් friends ඔයාලට පේනද මේ hyperloop වලින් හම්බෙන්නේ මේ මෙන්න මේ wall එකත් ඔයාලා දැකලා ඇති friends. ඉතින් මේ hyperloop වලින් backpack ඊට පස්සේ grenade තව skyboard water skin ඊට පස්සේ gun skin emote ඊට මෙන්න මේක තමයි මචං අර මේ පුටුවකින් බහිනවා වගේ. හරිද? මේක තියෙන්නේ අර sky drive තියෙන්නේ. ඔයකත් නිකන් අර sky drive එකක් වගේ තමයි. මේකෙත් තියෙන මචං මේක නම් එච්චර කට්ටිය ගන්න නෑ මං හිතන්නේ. හරිද? මේක එච්චර මේ ප්‍රචලිත නැහැ. මේක තමයි පොඩ්ඩක් සුපිරි. මම මේකනොත් මීඩියා පාර ගන්න මෙන්න මේක තමයි මචං ඔයාලට පේනද මේකත් සුපිරියක් තමයි. ඊට පස්සේ මෙන්න මේකේ තියෙනවා මචං මෙන්න මෙව්වට ටිකේම. ඉතින් මචං මම මෙව්වට කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. හරි සේරම ටික. ඒක තමයි ගැම්මට පෙන්නම් යන්නේ. ඉතින් මම මේ emote එක නම් දාගෙන මං හිතන්නේ මේ අපිට යන්නත් පුළුවන්. හරිද? මං හිතන්නේ map වලේම ඔය BR map වලේම දාගෙන යන්නත් පුළුවන්. මට මතක විදියට මං හරියට දන්නේ නැහැ. ඉතින් ඔය ටික තමයි මචං තියෙන්නේ. හරිද? මං hyperloop එක ඉතින් ගන්නත් පුළුවන්. සුපිරියක් තමයි. හරිද? මේ
ඉතින් බං ඕක තමයි හයිප් බුක් කියලා කියන්නේ. ඔයාලා දැන් දාලා අදහසක් එන්න තියෙන මොකද මේ හයිප් බුක් කියන්නේ කියලා. ඉතින් ඔයාලට ඔක එකවර ජෙම් දාලා මේ ටොප් අප් කරලා එහෙම සින්න ඕනේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලට සල්ලි තියෙන ගාන ටොප් එකක් දාගන්න. හරිද මනින්න? ඒකොල්ලෝ එයා ගන්න පොත අරගෙන ඉවරලා තවත් ජෙම් තියෙනවා නම් ඔයාලා පොඩ්ඩක් ඉතින් ඒකනුත් ටොප් එකක් දාගන්න. අනේ ඒකනුත් එක පොඩ්ඩක් මැක්ස් කරන්න. ඊට පස්සේ ආයෙත් සරක ටොප් අප් දානකොට ඔයාලට හිතුව. ඔයාලට කරන්න ඕන වැඩේ මුලින්ම කරන්න ඕනේ. ඒකට ජෙම් ටිකක් එකතු ඉතුරු වෙනවනේ. ඒ ජෙම් ටික එහෙම ඉතුරු කරලා තියලා ආයෙ සැනිසයිඩ් දාද්දී එහෙම ඉතුරුනේ ඔක්කොම එකතු වෙලා එකවර මැක්ස් කරන්න. එතකොට ඔයාලට පුළුවන් එකවර මැක්ස් කරන්න. එකවර ඕනෙත් නෑ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඔයාලා ලෙවල් එක මැක්ස් කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා කැමැත්ත හරිද? ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේම ඔයාලට තව දැන් මතක් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ හයිප් බුක් එකට ගියහම මචං ඕක නෙමෙයි. මේක නේද? හරි මේ හයිප් බුක් කරනවා. මෙන්න මේ රැම්පේජ් හයිප් බුක් එක මම ගත්තා. ඉතින් මෙන්න මේකේ ඔයාලා පේනවාද මෙන්න මෙතන අන්ලොක් කියන බටන් එකේ බූත් එහෙම GM 600ක් දීලා මේක අන්ලොක් කරන්න වෙනවා. එහෙම ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. එහෙම ගන්න එක පාඩුයි. අතන ඔයාලා ගිහලා බොක්ස් අන්ලොක් කරන්න ඒක එක පෙට්ටියක ටෝකන් 100ක් වුණත් එකවර වදින්න chance එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඒ වගේ ටෝකන් 100ක් වැදුනොත් එහෙම ඉතින් ඔයාලගේ ලක් එක තමයි. එතකොට මේ ලෙවල් 2ක් විතර එකවර දාගන්න පුළුවන් ඔයාලට මම හිතන්නේ. ඉතින් ඇහිද ඔයාලා එකෙන් බොක්ස් අන්ලොක් කරන්න ගියාත් මතක් කරන්න. ඉතින් ඔය ටික තමයි මචං කියන්න ඕනේ මට. හරිද? ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් මම අර කලින් දාපු වීඩියෝ එක මචං මේ දවසට බං views 500 ගාණක් ගිහිල්ලා ගිහින් ඉතින් ආදරේ බං වලට මේ වීඩියෝ බලපන් මේ වීඩියෝත් බලලා ඉතින් පැරෙන්ට අතරේ ඉතින් අලුතෙන් YouTube channel එකට සෙට් වුණා අය subscribe කරන්න මතක් කරන්න. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් අර මං අර වීඩියෝ එක giveaway එකක් තියෙනවා. ඉතින් ඒකට දැම්ම ගිහිල්ලා ඔයාලා බලන්න නැත්නම් ඒක බලලා කමෙන්ට් එකක් දාලා subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා කමෙන්ට් එකක් දැම්මොත් එහම ඒ වීඩියෝ එක ගැන කෝකට තව දාන්න ඉන්න ෆ්‍රෙන්ඩ්ස්. මොකද ඒකට ඔයාලා ලයික් වැඩිලා නිකමට gift එක આવොත් එහෙම මම ඔයාලට ID දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයාලා ID දාන්න රෙඩි පිට ඉන්න ඕනේ. හරිද? නැත්නම් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට gift එක හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මම ID දාන්න නැතුව මේ gift දාන්න බෑනේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔය ටික තමයි කියන්න ඕනේ. දැන් අදට යනවා. Bye bye. Tell me pretty lies.